everyone. අපි අද ඇවිල්ලා ඉන්නේ ගාල්ලට Music TV බලාගෙන ඉන්න ඔයාලටත් අපි ආරාධනා කරනවා Music TV එක එකතු වෙන්න. අපි අද ගාල්ලට ආවේ විශේෂ හේතුවකට. ගාල්ලේ තඹපනි වෙඩින් ඉවෙන්ට් මැනේජ්මන්ට් සංවිධානය කරන දකුණුලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපනි වෙඩින් ෆෙයාර් අරලිය බීච් ප්‍රදර්ශනයට තමයි අපි ආවේ. මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයක් තියෙනවා. මේ වසරේ මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මේ දෙවෙනි වතාවට. ඒ වගේම තමයි ගාල්ල තඹපනි ඉවෙන්ට්ස් ඉදිරිපත් කරන 10 වෙනි ප්‍රදර්ශනය තමයි මේ. ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා බලමු මොනවාද ප්‍රදර්ශනයේ තියෙන්නේ කියලා. ඔබටත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එන්න යන්න මාත් එක්ක. ඉතින් Music TV අපි මේ ප්‍රදර්ශනයට ඇතුළු වුණ ගමන්ම අපිට මුණ ගැහුණා මේ ප්‍රදර්ශනයේ ටයිටල් ස්පොන්සර් අර්ලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා උණවටන. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ එහි කළමනාකරු එක්ක කතා බහ කරන්න. අයබෝවන් මිස්. ඔබේ නම කියන්නකෝ? මම ඉන්ද්‍රජිත් ගුණවර්ධන. ඉන්ද්‍රජිත් ගුණවර්ධන මහත්මයා අපිට කියන්නකෝ කොහොමද මේ තඹපනි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා දැන් මේ අවුරුද්දේ තියෙන දෙවෙනි ප්‍රදර්ශනය. මම හිතන්නේ මේ ප්‍රදර්ශනයේ වගේම ගිය ප්‍රදර්ශනයේත් ඔබ තමයි ටයිටල් ස්පොන්සර්. ඔව් ගිය සැරේත් අපි තමයි ටයිටල් කරේ. ඉතින් අපි හුඟක් සාර්ථක වුණා. ඇත්තටම කියනවා නම් thank you very much තඹපනි ටීම් එකට. මේ සැරේත් අති සාර්ථකයි. පළවෙනි දවසත් දෙවෙනි දවසත් අතිම සාර්ථකයි. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන තුන්වෙනි දවසත් ඇවිල්ලා අපි විශේෂ වට්ටම් වරපතල දිනා ගන්න කියලා. really thank you very much for our තඹපනි ටීම් එකට. thank you. බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඉතින් අපි කියමු කොහොමද මේ දැන් අර්ලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා උණවටුන කියලා කියන්නේ ටිකක් දකුණු ළඟට අලුතින් ආවේ අර්ලිය බීච් අර්ලිය හොටෙල් සමූහය තියෙනවා. නමුත් අර්ලිය බීච් හොටෙල් එක විශේෂයි. ඒ විශේෂත්වය ගැනත් කියමු. මොනවාද තඹපනි ප්‍රදර්ශනයට එන අයට අර්ලිය බීච් වලින් ලබා දෙන්නේ කියලාත් අපි කියමු. අපි විශේෂ වට්ටම් ලබා දෙනවා. මේ සැරේ වෙඩින් එකට අපි 20% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ වගේම තමයි අපි අක්කර 14ක විතර ප්‍රමාණයක් ෆොටෝ ෂූටින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විශේෂ නවත්තන් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම අපි 5 star හොටෙල් එකක්. ඒකින්ද අපි හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා අපේ දේවල් දිනාගෙන ඉන්න කියලා. හොඳයි. ඉතින් ඒ සේවාවන් ඔබට ලබා ගන්නට පුළුවන්. එහෙමනම් thank you very much අපිට එක්ක සම්බන්ධ වුණා. thank you very much. ඇත්තටම තඹපනි ටීම් එක. thank you very much. හොඳයි. ඉතින් Music TV එක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු ඊළඟට කවුද ඉන්නේ කියලා අපිට කතා කරන්න. ඉතින් ඔන්න තඹපනි වෙඩින් ෆෙයාර් අර්ලිය බීච් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් විතර තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේන් ස්පොන්සර් සෙවන් රජුවලස්. අයබෝවන්. සෙවන් රජුවලස් අධිපතිතුමා තමයි මේ වෙලාවේ මාත් එක්ක මේ ඉන්නේ. සුරංග රාජමන්ත්‍රී මහත්මයා අපිට කියන්නකෝ මේ අපිට ආරංචියක් ආවා මේ සෙවන් රජුවලස් වෙතින් සුවිශේෂී තෑගි දෙකක් වටිනා පෙන්ඩන්ට් දෙකක් තෑගි දෙනවා කියලා. ඔව් අනිවාර්යෙන්ම බොහොම වටිනා පෙන්ඩන්ට් දෙකක් අපේ නෙක්ලස් එක රින්ග්ස් දෙක එකට වෙනම පෙන්ඩන්ට් එකකුත් රින්ග්ස් දෙකට වෙනම පෙන්ඩන්ට් එකකුත් අපි අද ලබා දෙනවා. ඊට අමතරව කෙනෙක් කැමති නැත්නම් ඒ පෙන්ඩන්ට් එකට ඒ ඩිස්කවුන්ට් එක මුදල් වලින් අඩු කරගන්නත් පුළුවන්. ඒක විශේෂ අවස්ථාවක්. අද විශේෂයෙන්ම ඒ කියන්නේ තඹපනි ප්‍රදර්ශනයට එන අයට විතරයි මේ විශේෂ දීමනාවන් ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම අද දවසේ පැමිණෙන පාරිභෝගිකයන් තමයි මේ විශේෂ දීමනාව. එහෙමනම් මට කියන්නකෝ කොහොමද මේ තඹපනි ඉවෙන්ට් එක ඔබ එකතු වෙන කීවෙනි පාරටද කොහොමද මේ තඹපනි ඉවෙන්ට් සමග අත්දැකීම? ඇත්තටම තඹපනි සංවිධානය වෙන්නේ 10 වෙනි වරට. නමුත් මම සම්බන්ධ වෙන්නේ තෙවන වතාවට. ඉතින් ඒකෙත් මේ සැරේ වෙනස්ම විදියට සම්බන්ධ වුණේ ප්‍රධාන අනුග්‍රහයක් විදියට. ඉතින් ලොකු අත්දැකීමක්, ලොකු වෙනසක්, ලොකු ජවයක් ඇත්තටම හොඳයි. ඉතින් ඔබට ලැබෙන දායකත්වය ඔබගේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට අරගෙන යන්න මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ? ඇත්තටම සුවිශේෂී දායකත්වයක් ලැබිලා තියෙනවා. මොකද ශේෂ්ත්‍රයේ ඉන්න අලුතෙන් ශේෂ්ත්‍රයට එන අයට මේක හොඳ අවස්ථාවක්. ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්න. ඉතින් මමත් ඒ වගේ මම මුලින් ආවා. දැන් අවුරුදු 3ක් විතර සම්බන්ධ වුණානේ දැන්. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ඒකේ. හොඳයි. ඉතින් එහෙමනම් අපි සුබ පැතුම් එකතු කරනවා සෙවන් රජුවලස් වෙතට. Music TV බලාගෙන ඉන්න ඔබටත් සමහර විට ඒ අවස්ථාව උදා වෙන්නට පුළුවන්. බලාගෙන ඉන්නවා නම් මේ ප්‍රදර්ශනයට ඔබත් එකතු වුණා නම් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ තෑගි දිනා ගන්න සෙවන් රජුවලස් වෙතින්. අපි මේ එක්සිබිෂන් එකේ තවත් මේන් ස්පොන්සර් කෙනෙක් තමයි මේ මුණ ගැහෙන ඇවිල්ලා ඉන්නේ ස්ටුඩියෝ ෂටර් ප්‍රවීණ ඡායාරූප ශිල්පී තරිංජ ෆර්නෑන්ඩෝ මහත්මයා තමයි අර වෙලාවේ මේ කාර්යබහුල වෙලා ඉන්නේ අර පැත්තේ. අපි මේ වෙලාවේ සූදානම් කතා කරන්න නිල්මිනි ඉන්නවා අපිත් එක්ක. අයබෝවන්.
ඉතින් අපිට කියන්නකෝ දැන් තම්බපණි ප්‍රදර්ශනයත් එක්ක ඔබ එකතු වෙන්නේ පළවෙනි වතාවටනේ. කොහොමද ඒ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක? දැන් මේන් ස්පොන්සර්නේ. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? ඇත්තටම තඹපන්නි කියන්නේ මෙහි විශේෂ තැනක් තියෙන ගුණාත්මක දෙයක් කරන කට්ටියක්. ඉතින් අපිට ඇත්තටම ඕන උනේ අපි සාමාන්‍යයෙන් එක්සිබිෂන්ස් වලට යවෙනවා අඩුයි. මොකද අපිට එච්චර ක්‍රවුඩ් එකක් එහෙ ඉන්නවා. නමුත් අපි පානදුරින් ඉඳන් මෙහෙට එන්න හේතුව විශේෂයෙන්ම තඹපන්නි නිසා තමයි අපි මෙතනට ආවේ. අපිටත් හොඳ ප්‍රොඩක්ට් එකක් අපේ ක්ලයන්ට්ලට මෙහි ක්ලයන්ට්ලට ක්ලයන්ට් බේස් එකක් හදාගන්න සහ ඒගොල්ලන්ට හොඳ ගුණාත්මක සේවාවක් අපේ කලර් ලැබ්ස් එක්ක අපේ අවුරුදු 15ක වගකීමක් එක්ක යන විශ්වාසවන්තනීය සේවාවක් එක්ක ඉතින් ඒ දේවල් ලබා දෙන්න තඹපන්නිත් එක්ක අපි ඉතාමත්ම ආදරෙන් අත්වැල් බැඳගෙන මේ අවස්ථාවට එකතු වුණා. හොඳයි දැන් අපිට කියන්නකෝ ස්ටුඩියෝ ෂට මේ ප්‍රදර්ශන කුටියට ආවොත් එහෙම මොනවද ලැබෙන්නේ අපේ තඹපණි ප්‍රදර්ශනයට එන අයට විශේෂයෙන් ඔබ ලබා දෙන සේවාවන් පිළිබඳවත් අපි කියමු. ඔව් ඇත්තටම අදහා ගන්න බැරි තරම් ඉතාමත්ම අගනා ඩිස්කවුන්ට්ස් වට්ටම් පැකේජස් අපේ දෙකක් අපි අඳුන්වලා දෙනවා. ඒකෙදි ඇල්බම් එකක් ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වලට එකක් ඊට පස්සේ ෆොටෝග්‍රැෆි ප්ලස් වීඩියෝග්‍රැෆි එකක් සහ එන්ලාර්ජ්මන්ට් ඒ ඔක්කොමත් එක්ක වට්ටම් සහිත පැකේජස් සහ ඊට අමතරව වසර 15ක අත්දැකීම් එක්ක විශේෂ වූ ඔයගලන්ගේ සිහින දවස. ඊටාත්ම ලස්සනට අලංකාරවත්ව කරගන්න අවශ්‍ය කරන අපේ පසුබිමේත් එක්ක අපිට තියෙන අත්දැකීම් එක්ක අපි ඔයගලන්ට උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා නැවතත් එන්න තඹපන්නි ප්‍රදර්ශනයට එන්න ෂටර්ස් අපේ ස්ටෝල් එකට ඇවිල්ලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන අපේ කරපු ඇල්බම්ස් තියෙනවා. ඕගොල්ලන්ට ඒවා බලලා අපේ අත්දැකීම් කොහොමද ඕගොල්ලන්ට අවශ්‍ය විදියට මොකද ඕගොල්ලන්ගේ දවස අපිට ඕන විදියට කරලා හරියන්නේ නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය විදියට ලස්සනට ඒ වගකීමත් එක්ක ඉතාමත්ම සීමිත කාල සීමාවක් ඇතුළත අපේ තියෙන විශේෂත්වය. දැන් සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ඇල්බම් එක රිලීස් වෙන්න තමයි ගොඩක් කාලයක් යන්නේ. නමුත් ඔයගොල්ලෝ අපිට ෆොටෝස් ටික සිලෙක්ට් කරලා දුන්න ගමන් මාසයක් එකමාරක් ඇතුළත අපි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඇල්බම් එක ඕගොල්ලන්ගේ අතටම ලැබෙන්න සලස්වනවා. ඊට අමතරව අපි සොෆ්ට් කොපීස් දෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට ඒවත් ජීවිත කාලේ පුරාටම ලස්සනම දවසේ ලස්සන මතක සටහන් විදියට තියාගන්න පුළුවන්. හොඳයි thank you very much අපිත් එක්ක කතා කරාට. බොහොම ස්තුතියි. හොඳයි ඉතින් එහෙමනම් මියුසික් ටීවී එක දිගටම එකතු වෙලා ඉන්න අපි තවත් ප්‍රදර්ශන කුටියකට තමයි මේ යන සූදානම් වෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තවත් මේන් ස්පොන්සර් කෙනෙකුගේ ස්ටෝල් එකකට. ඒ තමයි ඇවෙන්ඩ්‍රා බීච් හික්කඩුව. මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා ඇවෙන්ඩ්‍රා බීච් හික්කඩුව රෙසිඩන්ට් මැනේජර් රාජිත රණතුංග මහත්මයා. ඉතින් කියන්නකෝ තඹපණි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා දැන් අපි තුන්වෙනි දවසට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. කොහොමද මේ ප්‍රදර්ශන අත්දැකීම? ඇත්තටම අද තුන්වෙනි දවස අපි තුන්වෙනි දවස් තුන පුරාවටම ඉතාමත් සාර්ථකව හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. ඉතින් අපි මේ 9 වෙනි වරට මේ ඉදිරිපත් කරන්නේ 9 වෙනි වරට ඉදිරිපත් කරන්නේ. ඉතින් තුන්වෙනි දවසේ ඉතින් කාලගුණය නොතක අපිට ඉතාමත් හොඳ සාර්ථකම් වුණා. ඇත්තටම අපි ගොඩක් වෙඩින් කන්ෆර්ම් කරගත්තා. මෙතන කුටිය තුල ඒකට පේමන්ට් කරලා ගොඩක් වෙඩින් කන්ෆර්ම් කරගන්න වුණා. ඊයේ දවසයි අද දවසයි ඇතුළත තුල. ඉතින් මේ ප්‍රදර්ශනයේ වටිනාකම තියෙන්නේ අපේ නම තවත් කීර්තිමත් නාම ඉදිරියට රැගෙන යන්න ගොඩක් උපකාර වුණා කියලා තමයි මම කියන්නේ. දැන් තඹපණි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 10 වෙනි වතාවට. ඇවෙන්ඩ්‍රා බීච් අපිත් එක්ක එකතු වෙන්නේ 9 වෙනි ප්‍රදර්ශනයට. ඉතින් බොහොම සතුටුයි මේ ප්‍රදර්ශනයත් එක්ක ඔබ එකතු වුණාට. එහෙමනම් අපි ආයෙත් කතා කරමු දවසක මේ වගේ ප්‍රදර්ශනයකදී හමු වෙලා. එහෙමනම් සුබපැතුම් ඇවෙන්ඩ්‍රා බීච් හොටෙල් එකට. බොහොම ස්තුතියි මම සුබවතන ඔබ සෑමදියන්ටම. දකුණුලක රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් වෙතට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අමිල ගෝල්ඩ් හවුස් ප්‍රදර්ශන කුටිය මේ වෙලාවෙත් කාර්යබහුලයි. ඉතින් අපිත් එක්ක ඉනවා කළමනාකාරතුමා චිරාත් හේවාවසම් ආයුබෝවන්. ආයුබෝවන්. අමිල ගෝල්ඩ් හවුස් පින් එකක් දාගෙන ඉන්නේ මම ඒකත් දැක්කා. ඉතින් මේ වගේ දේවලුත් ලබා ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය කරන ඕනෑම විදිහේ ස්වර්ණාභරණයක් අපට හදලා දෙන්න පහසුකම තියෙනවා අපි ළඟ. හොඳයි. ඉතින් මට කියන්නකෝ මේ තඹපණි ප්‍රදර්ශනයේ 10 වෙනි ප්‍රදර්ශනය ඔබත් මුලින් ඉඳලම හිටපු ආයතනයක් විදිහට කොහොමද මේ තඹපණි ප්‍රදර්ශන අත්දැකීම මියුසික් ටීවී බලාගෙන ඉන්න අයට අපි කියමු. ඇත්තටම දැන් මේ 10 වෙනි පාර අමිල ගෝල්ඩ් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ඉතාමත් 10 වෙනි වසර තමයි මේ පාතබල තියෙන්නේ තඹපණිත් එක්කම. ඔවුන් සමග අපි ගමන් කරේ මුලින් ඉඳන්ම දරුවෙක් වගේම. දැන් අද වෙනකොට අපි ලොකු ළමෙක් විදියටම ඇවිල්ලා ඉන්නවා. දැන් ලොකු කාලයක් එනවා. දැන් අපි ගොඩක් සම්මාන පිට සම්මාන ලැබමින් ඉදිරියටත් යනවා. ඒ ගමම තඹපන්නිත් එක්කම ලොකු ගමනක් අපි ඉස්සරහට යනවා. ඇත්තටම සතුටුයි ඒ ගැන. ළඟදී සම්මානයක් එහෙම ගත්තානේ අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ඇත්තටම අපි ස්ලිම් ආයතන මගින් තිබුණ SMEDA ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයෙන්
ව්‍යාපාරික ලෝකයේ නැගීයන ව්‍යාපාර අතර අපි ලොකු නාමයක් දිනාගත්තා. දකුණුලක ප්‍රථම ස්වර්ණාභරණ ආයතනයේ විදිහට ISO 9001 තත්ත්ව සහතිකලත් එකම ස්වර්ණාභරණ ආයතනයේ විදිහට ඉතාමත් ලොකු නාමයක් අපි රත්තරන් වලින් අපි දිනාගෙන තියෙනවා. ඇත්තටම ඉතින් ඔන්න තඹපනි ප්‍රදර්ශනය 10වෙනි ප්‍රදර්ශනය තඹපනි වෙඩින් ෆෙයාර් විත් අර්ලිය බීච් එක අමිල ගෝල්ඩ් හවුස් එකතු වෙලා ඉන්නවා ඔෆිෂියල් ස්පොන්සර් කෙනෙක් විදිහට නේ. ඔව්. ඉතින් කියන්නකෝ තව මොන හරි කියන්න තියෙනවා නම් ඔබට අදහස් දක්වන්න මියුසික් ටීවී වෙතට අවස්ථාව. ඇතරම ස්තුතිවන්ත වෙනවා මියුසික් ටීවී ආයතනයට. මොකද ඔවුන් මේ දින තුන පුරාම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කරා. ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මේ අප තඹපන්නිත් සමගම අපිත් සමග සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබා දෙනවා. අපි ඔවුන්ට සුබ පතනවා ඉස්සරහට මේ විදිහට සිදු කරගන්න අවශ්‍යයි. තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් දකුණුලක අති දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනයේ සමගිනුයි අපි අත්වැල් බැඳගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේ අපි ඇවිල්ලා ඉනවා හික්ක ට්‍රාන්ස් බයි සිනමන් එකට. මේ ප්‍රදර්ශන කුටියේ තියෙන විශේෂත්වය පිළිබඳව දැනගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මොකද්ද මේ ප්‍රදර්ශන කුටියේ තියෙන විශේෂත්වය? අයිබෝන්. අයිබෝන් සර්. මට නම කියන්නකෝ. මම මල්කි. අපි හික්ක ට්‍රාන්ස් බයි සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් වලින් තමයි අපි ඉන්නේ. එතකොට අපේ ෆොටෝ ෂූට් ලොකේෂන්ස් තියෙනවා. එතකොට අපි ඉන්ඩෝර් අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් තියෙනවා. එතකොට අපේ ඉන්ඩෝර් ලොකේෂන්ස් වගේම අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් ක්‍රියේට් කරන අපේ ලස්සන බීච් ඒරියා එකක් තියෙනවා. එතකොට අපේ පැකේජ් එකේ අද 20% ඩිස්කවුන්ට් එකක් තියෙනවා, ස්පෙෂල් ඩිස්කවුන්ට් එක. ඒ වගේම කම්ප්ලිමෙන්ටරි ඔෆර්ස් ගොඩක් තියෙනවා. මම කියන්නේ අපේ ලොකේෂන් එකට ඇවිල්ලා වෙඩින් පැකේජ් එක වගේම අපේ ලොකේෂන් එකේ තියෙන සුන්දරත්වය විඳින්න එන්න කියලා. හොඳයි ඒ වගේම තමයි දැන් මේ ප්‍රදර්ශනය පිළිබඳව කතා කළොත් එහෙම දකුණු ලක අති දැවැන්තම ප්‍රදර්ශනය විවාහ මංගල ප්‍රදර්ශනය තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? මං හිතන්නේ එකම තැනකින් හැමදේම අලුතින් විවාහ වෙන්න ඉන්න කපල් එකකට එකම තැනකින් මේ හැමදේම ඇරේන්ජ් කරගන්න ප්ලෑන් කරගන්න හම්බෙන එක ලොකු දෙයක්. අපි මේකට සම්බන්ධ වෙන්නේ මං හිතන්නේ දැන් වසර ගණනාවක ඉඳන් මේ අත්දැකීමට එකතු වෙන්න මේ ඔයාලත් එක්ක එකතු වෙන්න ලැබීම ලොකු සතුටක්. හොඳයි බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා කළාට. අපි ඉන්නේ තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය විවාහ මංගල ප්‍රදර්ශනයේ. ඉතින් තවත් ප්‍රදර්ශන කුටියකට ආවේ. සැලොන් නාරා කිව්වට පස්සේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා තමයි අපි අහලා තියෙන්නේ. අයිබෝන්. අයිබෝන්. නම කියන්නකෝ. මදු. සැලොන් නාරා ආයතනයේ මදු. එහෙම කිව්වහම තමයි හැමෝම දන්නේ. මෙවර ප්‍රදර්ශනය පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම ගිය වගේම සාර්ථකයි. ලොකු ක්‍රවුඩ් එකක් ආවා. මං හිතනවා සාර්ථක ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මේ කීවෙනි වතාවටද තඹපන්නි මේ විවාහ මංගල ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්නේ? දෙවෙනි වතාවට මම එකතු වෙන්නේ. හොඳයි දෙවෙනි වතාවට දැන් මේ විදිහට එකතු වෙලා ඉන්නවා. අද දවසේ කොයි වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? අද දවසේ තමයි අවසාන දවස. ඔයාලගේ ලස්සනට විවාහ මංගල්‍යයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අපේ තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ ඉතා ඉක්මනින් එන තව චූටි වෙලාවයි තියෙන්නේ ඕගොල්ලොන්ට. ආයි මේ වගේ අවස්ථාවල් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් වරප්‍රසාද ලබා දෙනවා අපේ සැලොන් එකේ විසිට් කරොත් ඕගොල්ලොන්ට. ඉතාම අඩු මුදලකට හරි Tamanට ලැබෙන්න තියෙන හැම දෙයක් ලබා ගන්න එන්න තඹපන්නි වෙඩින් ෆෙයාර් වෙත තව පැය කීපයයි තියෙන්නේ. හොඳයි ඒ වගේම තමයි දැන් අද මේ විදිහට තඹපන්නි විවාහ මංගල ප්‍රදර්ශනය අවසන් වුණාට දැන් අපිව බලද්දී සැලොන් නාරා මේ සැලොන් එකට එන්නේ කොහොමද? නැත්නම් මේ ආයතනයේ තියෙන්නේ කොහෙද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට අපි තියෙන තැනත් මතක් කරමු. ඔව් මගේ සැලොන් නාරා ආයතන දෙකක් තියෙනවා. එකක් පිටිවැල්ල බූස්ස කියන ප්‍රදේශයේ තියෙනවා ගින්තොටට ආසන්නව. අනිත් එක තියෙන්නේ ගාල්ල ටවුන් එකේ හැවලක් රෝඩ් එකේ. සැලොන් නාරා ආයතන දෙකක් තියෙනවා මේ විදිහට. හොඳයි ඉතින් අන්න ඒ තැන්වලට ආවොත් එහෙම ඩිස්කවුන්ට් එකක් තියෙනවද? වට්ටමක් ඇතුව සේවය ලබා ගන්න පුළුවන්ද? දැන් නැත්නම් මේ ප්‍රදර්ශනයේදී විතරද? නෑ වට්ටම තියෙන්නේ නම් මේ ප්‍රදර්ශනයේදී විතරයි. ඒ කියන්නේ තව පැය කීපයයි ඔයාලට මේ අවස්ථාව තියෙන්නේ. සැලොන් නාරා ආයතනයේ හැඩ වෙන්න කැමති ඕන කෙනෙක්ට පුළුවන් අද එන්න. තව පැය කීපයක් ඇතුළත ඇවිල්ලා අපිත් එක්ක ලියාපදිංචි වෙන්න. එතකොට තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම තමයි ගියවර දිනුම් මැදීමක් තිබ්බා. මෙවර නැද්ද? මෙවර තියෙන පොඩි විශේෂ දෙයක් ඒ තමයි අපිත් එක්ක එකතු වෙන විවාහ මංගල්‍ය සිදු කරගන්න බලාපොරොත්තු වෙන තරුණ යුවළවල් වලට එයාලගේ මధు සමය ගත කිරීම සඳහා නුවරඑළිය බංගලෝ එකක අපි වන් ඩේ නයිට් එකක් ඒගොල්ලන්ට සූදානම් කරලා දීලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ට ලැබෙන ඔෆර් එක. හොඳයි ඉතින් අන්න
ඒ දේත් මේ වගේ ප්‍රදර්ශන වලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන හැඩ වෙලා ඉන්නවා ලස්සන මනාලියන් වගේම අපි දකිනවා මේ නිරූපණ ශාස්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ හැඩ වෙලා ඉන්නවා. ඉතින් වේදිකාවේ දකින්න පුළුවන් අපිට නේද? අනිවාර්යෙන්ම තව ස්වල්ප වේලාවකින් මෙයාලා හැමෝම වේදිකාවේ ඉඳීවි. බලන්න පුළුවන් මගේ නිර්මාණ කොහොමද කියලා. තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් අපි ඉන්නේ මේ විවාහ මංගල ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ආවා හොටෙල් කබලානට. මේ ප්‍රදර්ශන කුටිය ටිකක් විශේෂයි වගේම වෙනස් විදිහේ කන්සෙප්ට් එකක්. දැන් අපි වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නිකන් වෙනස් කන්සෙප්ට් එකකට වෙඩින් එක ගන්නවා නම් මේ ප්‍රදර්ශන කුටියෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. අයිබෝන් ඔබතුමීගේ නම කියන්නකෝ. මම රසිකා මාසකෝරාල. හොඳයි රසික මහත්මිය මේ හොටෙල් කබලාන එකට ආවොත් මොන වගේ දේවල්ද මොන වගේ විශේෂත්වයන්ද මේ හොටෙල් එකේ තියෙන්නේ? එතකොට විවාහ වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට මේ ප්‍රදර්ශන කුටියෙන් මොන වගේ දේවල්ද ලැබෙන්නේ? අපේ හොටෙල් එකට ආවත් වෙඩින් එක ඊජිප්තුවට ගිහිල්ලා ගත්තා වගේ සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රදර්ශන කුටියට ඇවිල්ලා අපි ගොඩක් අත්දැකීම් ලැබුවා. අපිට වෙඩින් ගණනාවක් අපි කතා කරගත්තා. ඒ වගේ ගොඩක් දේවල් අපිට මෙතනින් අත්දැකීමක් ලැබුණා. හොඳයි ඒ වගේම තමයි දැන් ප්‍රදර්ශන කුටියට එන අයට අද දවසේදී මේ ප්‍රදර්ශනය තුළින් මොන වගේ දේවල්ද ලබා දුන්නේ? අපි ගොඩක් ඔෆර් වලින් අපි 10% ඩිස්කවුන්ට් එකක් දුන්නා. එතකොට ඇනිවර්සරි රූම් එකක් වගේ දේවල් දුන්නා. ගොඩක් අයිටම්ස් වලින් ගොඩක් දේවල් අපි ලබලා දුන්නා ඒ කට්ටියට අඩු මිල වලට. හොඳයි ඒ වගේම තමයි මේ වගේ ප්‍රදර්ශනයක් දකුණු ළඟ එහෙම නැත්නම් ගාල්ල මූලික කරගනිමින් පවත්වන එක ගැන ඔබතුමීගේ අදහස මොකක්ද? අපි ගොඩක් සතුටු වෙන මේ වගේ දෙයක් ගාලු නගරේ තියවෙන එක ගැන. අපි ගොඩක් දෙනෙකුට සහභාගී වෙලා අපේ හොටෙල් මේ වගේ දෙයක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දැනගන්නවනේ. ලෝකේ හැමෝම දන්නවා මේ ඊජිප්තු කන්සෙප්ට් එකකට හොටෙල් එකක් මේ ලංකාව තුලත් තියෙනවා කියන එක. හොඳයි ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. බොහොම ස්තුතියි. ඉතින් වෙනස් විදිහේ කන්සෙප්ට් එකකට තමන්ගේ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අර ඊජිප්තුවට ගියා වගේ හැඟීමක් ඔන්න හොටෙල් කබලානට આવොත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂ වට්ටම් සහිතව අද දවසේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොටෙල් කබලානට යනවා නම් ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් හොටෙල් කබලානට එන්න කියලා. අපි තවත් ප්‍රදර්ශන කුටි තියෙනවා. ඒ ප්‍රදර්ශන කුටි වලටත් යන බලාපොරොත්තුව ලබා දෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රදර්ශන භූමියේ තමන්ගේ විවාහය වෙනුවෙන් සූදානමින් ඉන්න කෙනෙක් නම් ඒ විවාහයට අවශ්‍ය කරන ගොඩක් දේවල් එකම භූමියකින් එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඉන්නේ ගාල්ල නගර ශාලා පරිශ්‍රයේ තුලත් පරිශ්‍රයේ පිටතත් ප්‍රදර්ශන කුටි ගණනාවක් අද දවසේ තියෙනවා. ඒ හැම ප්‍රදර්ශන කුටියකටම ගිහින් අදහස් දැනගමු අපි. පරම්පරාවෙන් පරම්පරාවට තෑගි කරන්න රත්තරන් ගන්න ගොඩක් අය කැමතිනේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් මේ ප්‍රදර්ශනයේ ඔෆිෂියල් ස්පොන්සර් කෙනෙක් මුණ ගැහෙන්න. ඒ තමයි GMA Jewellers. අයිබෝවන්. අයිබෝවන්. දැන් අපිත් එක්ක මේ එකතුලා ඉන්නේ ජෙනරල් මැනේජර් මම දිලීප් මාසකෝරාල. ඉතින් කියන්නකෝ කොහොමද මේ තඹපන්නි වෙඩින් ෆෙයාර් එකත් එක්ක මේ 10 වෙනි ප්‍රදර්ශනය ඔබත් කිහිප වතාවක්ම එකතු වුණ ආයතනයක් විදිහට කොහොමද මේ අත්දැකීම? ඇත්තටම අති සාර්ථකයි. මොකද අපේ මැනේජ්මන්ට් එකත් මේ සැරේ දැනටම ප්‍රකාශ කරලා ඉවරලා ඊළඟ සැරේත් අපි සහභාගී වෙනවා කියන එකට. හොඳයි. ඉතින් මට කියන්නකෝ GMA Jewellers වෙතට આવොත් මොන වගේ විශේෂත්වයක්ද GMA Jewellers එකේ තියෙන්නේ? මේ තඹපන්නි ප්‍රදර්ශනයට එන අයට මොන වගේ දේවල්ද ඔබ ලබා දුන්නේ? ඇත්තටම මෙහෙම GMA Jewellers ආයතනය කියන්නේ දකුණේ අභිමානයත් එක්ක පාරම්පරික විශ්වාසයත් එක්ක ඉදිරියට යන ආයතනයක්. ඉතින් GMA ආයතනයේ විශේෂත්වය තමයි දකුණේ මනමාලය වෙනද මනමාලිට පෝරුවේ චාරිත්‍රවලදී දැන්ටත් කරනවා මේ කරමාලයක් පලඳනවා. ඉතින් GMA Jewellers ආයතනයේ තියෙන විශේෂත්වය තමයි ඒ අතීතයේ චාරිත්‍රයක් විදිහට ඒ කරමාලේ පැලැන්දීමේදී පැලඳපු මාලේ තමයි සිරිබෝ මාලේ. දැන්ටත් GMA වෙතින් සිරිබෝ මාලේ දැන්ටත් හදනවා. ඒ වගේම තමයි අපේ ආයතන ආවොත් සිරිබෝ මාලේ දැක ගන්න පුළුවන්. මම හිතන්නේ ඊටාම දුර්ලභ අත්දැකීමක්. හොඳයි. ඉතින් ඒ දේවල් ඔන්න ඔබට තිලින කරනවා GMA Jewellers වෙතින්. ස්තුතියි අපිට එකතු වුණාට. බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් Music TV එක දිගටම එකතු වෙලා ඉන්න. අපි පුංචි විරාමයකට යන තමයි මේ සූදානම් වෙන්නේ. නැවතත් Music TV සමගින් එකතු වෙන්නේ. ඉතින් මං කිව්වා වගේම අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලට ගාලේ නගර ශාලාවට. ඉතින් අද මේ ස්ථානයේ තියෙනවා තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් ප්‍රදර්ශනය. මේ ප්‍රදර්ශනයේ 10 වෙනි ප්‍රදර්ශනය තමයි ඒ අය මේ පවත්වනවා කියලා කියන්නේ. ඉතින් අපි බලමු
තවත් ප්‍රදර්ශන කුටියකට ගිහිල්ලා මොනවාද එතන සිද්ධ වෙන්නේ කියලා කටිය හැමෝම කාර්යබහුල වෙලා තියෙන තැනක් මෙතනත් ලොකු සෙනගක් ඉන්නවා. ඒ වගේම මං හිතන්නේ ස්ටෝල් එකකට ගිහිල්ලා කතා කරනවට වඩා කතා කරන්න වටින කෙනෙක් ඉන්නවා මෙතන මේ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක්. ඉතින් අපි එයත් එක්ක කතා කරලා යමු. අයිබෝවන්. අයිබෝවන්. ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් දැක්කම අපි කතා නොකර බෑනේ. ඉතින් මාත් එක්ක මේ ඉන්නේ මේ විවාහ මංගල ශාස්ත්‍රයේ විශේෂයෙන්ම රූපලාවන්‍ය ගැන කතා කරද්දී රූපලාවන්‍ය පිළිබඳව උගන්වපු ගුරුවරයෙක් විශේෂයෙන්ම මේ hair dressing පැත්ත නේද? දයානන්දද hair style පැත්ත. දයානන්දද සිල්වා මහත්මයා තමයි මාත් එක්ක ඉන්නේ. අයිබෝවන්. අයිබෝවන්. තඹපණි ප්‍රදර්ශනයත් එක්ක කොහොම හරි එකතු වෙනවා නේද? ඇවිල්ලා බලලා යන්න හරියනවා. ගාන තිස්සේ මිස්ටර් නිලාන්න ලොකු කැපවීමක් කළා මේ වැඩසටහන කරනවා. ඉතින් අලුතෙන් එන බියුටිෂියන්ස්ලාට අපේ පරණ අයට හැම කෙනෙක්ටම ඉතින් ලොකු මේ එකක් මේක සතුටුයි. මේ පාර හැම පාරටම වඩා හරිය ලස්සනට ස්ටෝල් එක මේව කරලා තියෙනවා. ගොඩක් ලස්සනයි, ගොඩක් සතුටුයි. හොඳයි, දැන් මේ ශාස්ත්‍රයේ ඉන්න බොහෝ අය විශේෂයෙන් ඔබ බිහි කරපු ගෝලියෝ ගොඩාක් ඉන්නවනේ. පහුගිය වතාවල් වල අපේ මේ ප්‍රදර්ශනයේ අපි දැක්කා බ්‍රයිඩල් කම්පිටිෂන්ස් තියෙනවා. ඒ හැම දෙයකම ඔබට අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් විදිහට මේ තඹපණි මේ සංවිධානය කරන ඉසව්ව ගැනත් මියුසික් ටීවී අපිට කියන්නකෝ. ඇත්තටම දැන් අපේ කාලෙත් එක බැලුවම මේ ලොකු කර්තව්‍යයක් මේගොල්ලන් කරන්නේ. මොකද අපිට ඒ කාලේ කිසිම දෙයක් මොනවත් දෙයක් ඉගෙන ගන්න එහෙම මොනවත් තිබුණේ අපේ උත්සාහයෙන් අපි ආව මිසක් දැන් ඉන්න අයට ඉතින් මේ වගේ වැඩසටහන් කරනවා කියලා කියන්නේ අලුතෙන් එන රූපලා ශිල්පීන්ට ලොකු මේ උදව්වක් ඒක ඇත්තට. හොඳයි, අපි තවත් කෙනෙක් ඉන්නවා. ඒත් ඔබේම ගෝලෙක්. අයිබෝවන්. අයිබෝවන්. ඔබේ නමත් කියන්නකෝ. මං අම්බලන්ගොඩ පත්මානන්ද. අම්බලන්ගොඩ පත්මානන්ද. දැන් ඔබත් මේ ශාස්ත්‍රයේ ඉස්සරහට යන හැමෝම දන්න කියන චරිතය. ඉතින් කියන්නකෝ තඹපණි මේ ප්‍රදර්ශනයේ අත්දැකීම ගැන. ඔව්, ඇත්තම තඹපණි කියන්නේ ගොඩක් ප්‍රවීණයන්ට අත දෙන තැනක්. දැන් අපේ ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වගේ දේවල් කරන්න කියලා තවත් ඉදිරියට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 25ක් වෙනවා. ඉතින් ඇත්තටම මගේ සර් කිව්වා වගේ ඉස්සෙල්ලා අපිට ඒ දවස්වල මේ වගේ තිබුණේ නැහැ. දැන් මේ වගේ තියෙන එකෙන් අපේ ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියන්ට ලොකු අත්වලක්. හොඳයි, ස්තුතියි අපිට එකතු වුණාට. එහෙමනම් අපි තවත් අය ඉන්නවා මේ ස්ථානයේ. අයත් එක්කත් කතා කරමු. ආයිබෝවන්. ඔබේ අදහසත් කියන්නකෝ. මම සුමිත්‍රා ඩිසිල්ලා බලපිටි සැලෙන්ෂා. ඇත්තටම තඹපණි කියන්නේ මගේ ලොකු සම්දිස්ථානයක්. මේ මම ඇත්තටම ගොඩක් ළමයි ඉන්න කාලේ මම මේකෙන් 10 වෙනි ස්ථානෙට ආවා. මට එදා ඉඳන් තමයි මගේ මේ කම්පිටිෂන් ජීවිතේ ගොඩක් සතුටක් ලැබුණ දවස. මම ඒකෙන් තමයි ඉස්සරහට ආවේ. ලොකු අඩිතාලමක් මේක මේ දැවැන්ත ෂෝ එකක්. මම දකින මේ දකුණු පළාතට. ඉතින් දැවැන්තයන්ගෙන් පිරිසක් ඉන්නේ මෙතන. මං ආසයි මේකට. මොකද නවකයන්ට ලොකු අවස්ථාවක් මේක. ඇත්තටම කියනවා නම් මූලික වශයෙන්ම අඩිය තියන්න හොඳම ස්ථානය මෙතන. මං අඩිය තිබ්බේ මෙතනින්. මෙතනින් තමයි මං ඉදිරියට ගියේ. ඒ මගේ දයානන්ද සර් හින්දා. දයානන්ද සර් තමයි මෙතන සියලු දෙනාගේ මේ රජුරෝ වගේ ඉන්නේ දකුණු පළාතේ විතර නෙමෙයි ලෝකෙම වගේ. ඒ හින්දා මට කියන්න තියෙන තඹපණි කියන්නේ මේ අවස්ථාව මේ ඉදිරි පරපුරට ඉදිරියටම යන්න මම සුබ ප්‍රාර්ථනා කරන හැම වසරකම මම ඇවිල්ලා තිනවා මම මෙතනට. හොඳයි. ඉතින් අපි මේ විදිහට අදහස් ලබා ගන්නවා. මේ ප්‍රදර්ශනය බලන්න තමයි අය ඇවිල්ලා ඉන්නේ. ඔබත් ප්‍රදර්ශනය බලන්න ආපු කෙනෙක්. මම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්. වසර 20ක් වෙනවා ශාස්ත්‍රයට ඇවිල්ලා. මගේ ගුරු තමයි දයානන්ද සර් කියන්නේ. තඹපණි අද ඇත්තටම හරි සතුටුයි. මොකද වෙනදටත් වඩා හොඳට අද තඹපණි ෂෝ එක සංවිධානය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනනම් අපි ක්ලාසස් කරන ගුරුවරු. ඉතින් මම හිතනවා අපේ ගෝලියන්ට හොඳ ඉස්සරහට යන්න හොඳ අත්ලක් කියලා තඹපණි කියන්නේ. මමත් මේ වගේ ෂෝ වලට මේ තඹපණි ෂෝ වලට ලංකාව පුරාම තියෙන කම්පිටිෂන් වලට ගිහිල්ලා තියෙනවා. නමුත් තඹපණි කියන්නේ ඕනම කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් හැමෝන්ටම ඇත්තටම මේක හොඳ අවස්ථාවක් දරුවන්ට. හොඳයි, ස්තුතියි අපිට එකතු වුණාට. එhmenan අපි යන්න හදන්නේ ප්‍රදර්ශන කුටියකට. අපි ලස්සන සුන්දර මනාලියන් දෙන්නෙක් ඉන්නවා. අපි කතා කරමු මේ ප්‍රදර්ශන කුටියේ මේ සැලොන් එකේ හිමිකාරිය සැලොන් ඌෆි ප්‍රභා වාසනා තමයි රූපලාවන්‍ය ශිල්පිනිය. අයිබෝවන්. අයිබෝවන්.
බොහොම ලස්සන මේ රුවැත්තියක් තමයි දැන් මෙතන බියුටිෂියන් විදිහට ඉන්නේ. ලස්සන රුවැත්තියන් මෙතනට අඳගෙනත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට කියන්නකෝ මියුසික් ටීවී බලාගෙන ඉන්න අයට තඹපන්නිත් එක්ක ඔබේ අත්දැකීම කොහොමද? ඇත්තටම සුන්දර අත්දැකීමක්. මේ පාර නම් ඇත්තටම මම හිතනවා විශිෂ්ට වෙනසක් තියෙනවා. ක්‍රූ එකේ ඒ කියන්නේ තඹපන්නි ඉවෙන්ට් එකෙත් වෙනසක් තියෙනවා. අපිත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් සතුටුයි. හැමෝටම ආරාධනා කරනවා අද අවසාන දවස. ඉතින් ආරාධනා කරන එකතු වෙන්න කියලා තමන්ගේ හෙට දවසේ විවාහ වෙන්න ඉන්න මනාලියන්ට ආදරෙන් ආරාධනා කරනවා එකතු වෙන්න කියලා මේ සුන්දර අවස්ථාව විඳ ගන්න. හොඳයි. අපි මියුසික් ටීවී බලාගෙන ඉන්න අයට දැන් මේ දවස් 3 ඇතුලේ වගේම ඔබ අවුරුදු ගාණක් තිස්සේ තඹපන්නිත් එක හිටපු කෙනෙක් විදිහට ඔබට අත්වලක් ලැබුණා. එතකොට ඔබ මේ ශාස්ත්‍රයේ ඉස්සරහට ආපු ගමනට ඔබට ලැබුණු අත්වල සහ ඔබ දැන් මේ වසරේ ගෝල් ස්පොන්සර් කෙනෙක් විදිහට එකතු වෙලා තියෙන්නේ. ඒක ගැනත් අපි කතා කරමු. මම හිතන්නේ මම 2015 ඉඳන් අපි එකතු වෙලා ඉන්නේ. එදා සහ අද අතර ලොකු වෙනසක් තියෙනවා. අපි තඹපන්නි ක්‍රූ එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සතුටුයි ගොඩක්. එහෙම තමයි. හොඳයි. වචන කරන්න අමාරුයි වගේ. අමාරුයි. ඇත්තටම වචන වලින් කියන්න අමාරුයි. හොඳයි ඉතින් දැන් අපි යන්න හදන්නේ නිව් ෆැෂන් ඩිසයිනර්ස් ලගාවට පොඩ්ඩක් කතා කරන්න ආයිබෝවන්. ආයිබෝවන්. අපිට නම කියන්නකෝ. මම ක්‍රිෂාන්ත. හොඳයි මොකද හිතෙන්නේ ප්‍රදර්ශනය පිළිබඳව සහ අද දවස ගැන කිව්වොත් මොනවද කියන්න තියෙන්නේ? අද දවසේ පොඩි වැහිබර කාලගුණ ගතියක් තිබුණත් ගොඩක් ජනතාව පැමිණීම තිබෙනවා. ඉතින් ඇත්තටම අපි මේ දෙවෙනි වතාව තමයි තඹපන්නිය එකත් එකතු වෙලා ඉන්නේ. ලොකු කමෙන්ට්ස් තියෙනවා. ඇත්තටම ගිය පාරට වැඩිය අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගොඩ ඉස්සරහට යන්න පුළුවන් මේකත් එක්ක. හොඳයි ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. මියුසික් ටීවී හැමදාමත් මේ වගේ විශේෂ දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. හංසිත් ඉන්නව අර පැත්තේ. අපි මේ පැත්තේ විස්තරත් ඔබට කියන සූදානම්ෙන් ඉන්නවා. ඉතින් දකුණු ලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනයේ සමගිනුයි ඔබ අත්වැල් බැඳගන්නේ. තඹපන්නි ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය පිළිබඳවත් අපි කියන්නට ඕනේ. ඔවුන් හැමදාමත් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා අපිට දැනගන්න ලැබුණු විදිහට. දසවන දිගහැරුම තමයි මේ විදිහට ඔවුන් මේ දකුණු ලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය මේ විදිහට සංවිධානය කරලා තියෙනවා. ඒක නිසා අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මියුසික් ටීවී අපි ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන ස්ටෝල් එකකට. දැන් මේ ස්ටෝල් එකත් ඔෆිෂියල් ස්පොන්සර් කෙනෙක්ගේ තමයි ආලෝක හයිද්‍රසිංහ සැලෝන්. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ආලෝක හයිද්‍රසිංහ මහත්මිය තමයි මේ මාත් එක්ක එකතුලා ඉන්නේ. ආයුබෝවන්. අයියෝ. ඉතින් කියන්නකෝ කොහොමද තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක ඔබ මේ එකතු වෙන කීවෙනි වතාවටද? ඇත්තටම මේ පළවෙනි වතාවට මම තඹපන්නි ෂෝ එකත් එක්ක එකතු වෙන්නේ. ගාල පුරවරයට මම අලුත් මම මගේ සැලෝන් එක තියෙන කොළඹ. ගාල්ලේ සැලෝන් එක අලුතෙන් මේ අවුරුද්දේ දාලා තඹපන්නිත් එක්ක අලුතෙන්ම එකතු වෙන ලැබිච්ච එක ගැන බොහොම සතුටුයි. හොඳයි. ඉතින් දැන් ප්‍රදර්ශනයට එන අයට මොන වගේ දේවල්ද ඔබ ලබා දුන්නේ? මම දැක්ක සුවිශේෂී වට්ටම් එහෙම ලබා දෙනවා. ඇත්තටම මනමාලියෙක් විදියට හැටගැන්වෙන යුවතියකට අවශ්‍ය කරන හැමදේම අපේ අතින් ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ ෆේෂල් එක, නියපොතු, කොණ්ඩය සහ ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙන හැම දෙයක්ම අපි ලබා දෙනවා. ට්‍රීට්මන්ට්ස් පැත්ත, ඩ්‍රෙසින් පැත්ත හැමදේම. ඉතින් ඒ හැම දෙයකින්ම ඩිස්කවුන්ට් එකක් දීලා මේ ණයට සාධාරණයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. කොළඹ ඔබේ සැලෝන් එක කොහෙද තියෙන්නේ? හැලවත්තු බත්තරමුල්ල. ඒ කියන්නේ මියුසික් ටීවී ළඟමයි ඉන්නේ නේද? ඔව්. ඉතින් ඔන්න මියුසික් ටීවී බලන කට්ටියටත් අපි ආරාධනා කරනවා එන්න ආලෝක හයිද්‍රසිංහ සැලෝන් එක එකතු වෙන්න කියලා. එහෙමනම් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. මියුසික් ටීවී එක අද එකතු වෙන ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. Celebration Wedding Cars and Tours Private Limited මේ ප්‍රදර්ශන කොටියට ආවහම හරිම ලස්සන ලක්ෂරි කැටගරි එකේ වාහන දැක ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා හොඳ බෙන්ස් එකක්. අපි කතා කරමු. ආයිබෝවන්. ආයිබෝවන්. මොකක්ද ඔබේ නම? මම තුසිත වර්සිතාන. තුසිත වර්සවිතාන. Celebration Wedding Cars ඕන නේද? ඔව්. ඉතින් කියන්නකෝ තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක දැන් ඔබත් මං දැක්කා පහුගිය වතාවෙත් එකතු වෙලා ඉන්නවා. කොහොමද මේ එක්ස්පීරියන්ස් එක? ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි ඉන්න ෆීල්ඩ් එකත් එක්ක අපේ ටාගට් ඔඩියන්ස් එක දවස් 3ක් වගේ ඇතුළත අපිට ඒගොල්ලන්ට
අවශ්‍ය සර්විස් එක දෙන්න පුළුවන්. මොකද එතකොට අපිට අපේ ඊයර්ලි ප්ලෑන් එක හදාගන්න ලේසි. මොකද අපි දන්නවා මොන දවස්ද අපි බිසි වෙන්නේ. ඒ වගේ අපිට හොඳ ප්ලෑන් ඒ කියන්නේ ඉන් ඇඩ්වාන්ස් අපිට ඒකට ලෑස්ති වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් මියුසික් ටීවී බලාගෙන ඉන්න අයට සෙලිබ්‍රේෂන් වෙඩින් කාස් ගැන මොන හරි කියන්න තියෙනවා නම් මෙන්න අවස්ථාව. සෙලිබ්‍රේෂන් වෙඩින් කාස් ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතේ ලස්සනම දවසට අපෙන් ඕනම වාහනයක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අනිත් එක අපි බොහොම සුහදශීලී සේවයක් ඔබට ලබා දෙනවා. අනිත් එක අපි විසින් ඔබට ලබා ගන්න වාහන සඳහා ඉතාමත් අලංකාර සැරසිලි වාහන සැරසිලි අපි වෙතින් නොමිලේ ලැබෙනවා ඔබ වෙත. ඊට අමතරව ඉතාමත් පිළිවෙලකට ඒ කියන්නේ හොඳම පුහුණුවක් ලද රියදුරන් ඔබගේ මංගල දවසේ ආරක්ෂාකාරීව සහ ලස්සනට කරලා දෙන්න සෙලිබ්‍රේෂන් වෙඩින් කාස් වෙතින් අපි සූදානම්ව සිටිනවා. හොඳයි. ස්තුතියි අපිත් එක්ක කතා කරන්න. බොහොම ස්තුතියි. අභිෂේක මණ්ඩපය රුවන් විදානගේ මහත්මයා ඉන්නවා මේ වෙලාවේ ප්‍රදර්ශන කුටියේ. ඒකනේ නේ මහත්මයාත් එක්කත් අපි කතා කරමු. ආයිබෝවන්. ආයිබෝවන්. මහත්මයා ඉන්නවා අපි නෝනත් එක්ක කතා කරමු. ඉතින් කියන්නකෝ තඹපානියත් එක්ක කොහොමද මේ එක්ස්පීරියන්ස් එක? හොඳයි. ඉතින් අපි මේ මං හිතන්නේ හැමදාම ඔයගලන් පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් ඔයගලන්ත් එක්ක හිටියා. ඉතින් මේ සැරෙත් අපි හිතුවා ඔයගලන්ත් එක්ක එකතු වෙන්න. මම හිතනවා සාර්ථක ප්‍රදර්ශනයක් වෙයි අද හවස වෙනකොට. හොඳයි. ඉතින් අපි රුවන් විදානගේ මහත්මයාත් එක්කත් කතා කරන්න ඕනේ. ලොකු වැඩක ඉන්නේ. ලොකු ඩිසයින් එකක් අඳින ගමන් ඉන්නේ. අපි බලමු පොඩ්ඩක්. මෙන්න මේ විදිහට ලස්සන ඩිසයින් එකක් අඳින ගමන් ඉන්නේ. බලන්න මේ අපේ එක්සිබිෂන් එකට ඇවිල්ලා ඒ අතරේ තවත් වැඩ නේද? ආයිබෝවන්. අයිබෝන්. මේ මොකද්ද මේ ඩිසයින් එක අද හෙටම කරන වැඩකද? ඔව් මේ පිටරට ඉන්න කස්ටමර් කෙනෙකුට ඇත්තටම අපි වෙලාසෙනින් ජැකට් ඔක්කොම ඩිසයින්ස් කරලා යවන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒගොල්ලොත් එක්ක කන්ෆර්ම් කරලා තමයි අපි ජැකට් එකක් මහන්න පටන් ගන්නෙ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න කෙනෙකුට අලුතෙන් ජැකට් එකක් ඩිසයින් කරගන්න ඕන නම් ඕන කෙනෙකුට තමුන්ගේ සාරියට ගැලපෙන විදිහට අපිට ජැකට් එකක් ඩිසයින් කරලා දෙන්න පුළුවන්. එයාගේ සාරියේ තියෙන කලර් එක, ඩිසයින් එක, එයාගේ උස ඒවට ඔක්කොම සරලන විදිහට අපි අලුතෙන් ඕන කෙනෙකුට ජැකට් එකක් අලුතෙන් මහලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා විශේෂම දේ තමයි අපි අලුතෙන් කරන දේවල් තමයි පෞගේ කාලේ පුරාවටම දැක්කේ. මම හිතන්නේ චල්නි තාරකාගේ වෙඩින්නේත් පෞගේ කාලේ දැක්කා. ඒකත් මම මගින් කරපු දෙයක්. ඉතින් ඒක නිසා ඕනෑම කෙනෙකුට කස්ටමර් කෙනෙකුට නිලම ඇඳුමක් ගන්නකොට නිලම ඇඳුමට එහා ගිය සර්විස් එකක් අපිට දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි කෙනෙක් බලාපොරොත්තු වෙනවට වඩා යමක් අලුතෙන් නිර්මාණය කර දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි අලුතෙන්ම නිර්මාණය කරන්න ඕනේ නැහැ. තව කෙනෙකුට අපි කියමු තමන් සාමාන්‍ය පන්ති කෙනෙක් කියලා තමන්ගේ අතේ තියෙන බජට් එකට ගැලපෙන විදිහට ජැකට් එකක් ඩිසයින් කරගන්න උනත් ඒක අපිට කරලා දෙන්න පුළුවන්. ඒක නිසා කිසි කෙනෙක් කලබල වෙන්න ඕනේ නැහැ. අභිෂේක මණ්ඩපෙට එන්න, ඇවිත් අපිත් එක්ක කතා කරන්න, තමන්ගේ අවශ්‍යතාවය අපිට කියන්න. එතකොට අපිට පුළුවන් ඒ අවශ්‍ය දේ ඉතාමත්ම ලස්සනට පැහැදිලිව අතේ ඇති මුදලට කරලා දෙන්න අභිෂේක මණ්ඩපේ සැදී පැහැදී ඉන්නවා. ස්තුතියි. මියුසික් ටීවී අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගෲම්ස් ආර්ට් ප්‍රදර්ශන කුටියට. ඉතින් මේ ස්ටෝල් එකේ ඉන්නවා ගෲම්ස් ආර්ට් අධිපතිතුමා සඳුන් බණ්ඩාර මහත්මයා. ආයිබෝවන්. අයිබෝන්. ඉතින් කියන්නකෝ තඹපානි ප්‍රදර්ශනයත් එක්ක හැමදාම වගේ අපි දකින නාමයක් තමයි ගෲම්ස් ආර්ට්. මේ ප්‍රදර්ශනය තඹපානි 10 වෙනි ප්‍රදර්ශනය. කොහොමද මේ අත්දැකීම තඹපානිත් එක්ක? ඔව් ඇත්තම තඹපානි ආරම්භයේ ඉඳලම අපි සම්බන්ධ වෙනවා. මම හිතන්නේ ගාල්ල ප්‍රදේශයේ මේ පුරවරයේ තියෙන මම හිතන්නේ තාම සාර්ථක වෙඩින් එක්සිබිෂන් එක මම හිතන්නේ කොළඹට සාපේක්ෂව මම හිතන්නේ මේ එක්සිබිෂන් එක තාම හොඳ මට්ටමෙන් කරනවා. මම හිතන්නේ නිරන්තරයෙන් අපි එකතු වෙනවා ගෲම්ස් ආර්ට් විදිහට. ඉතින් තාම සතුටුයි මේවරත් අපි සම්බන්ධ වුණා. හොඳයි. ඉතින් ඔන්න තඹපානි ප්‍රදර්ශනයත් එක්ක අපි ඉන්නකොට අපිට හම්බ වුණ ගෲම්ස් ආර්ට් ආයතනයට තමයි අපි ආවේ. ඉතින් මේ අපි දැන් ගෲම්ස් ආර්ට් ගැන කතා කරද්දී අපි දැක්ක පහුගිය දවස්වල රටේ ප්‍රසිද්ධම වෙඩින් එකක මූලිකම කටයුතු සියල්ලම ඔබ අතෙන් සිදු වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම මම හිතන්නේ ඔය කියන්නේ අපි ශාලනි නිහත වෙඩින් එක පහුගිය දවස්වල පැවතුණා. මම හිතන්නේ ඒක තාම හොඳ මට්ටමින් අපිට සම්බන්ධ වෙනවා. ඒ වෙඩින් ඒ මංගල උත්සවයේ සියලුම ඇඳුම් අපි නිර්මාණය කරා. මම හිතන්නේ ඒක හොඳ වෙනස් විදිහට අපිට නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. මම හිතන්නේ හොඳ අත්දැකීම සහ අපේ වෙඩින් එක ගන්න ඉන්න අයට හොඳ අදහසක් ගන්න පුළුවන්. මොකද ඒ තුලින් අපි විවිධ වර්ණ භාවිතා කරා. සහ ඒ හැඩතල මම හිතන්නේ ගැළපෙන අයුරින් අපිට නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා. ගෲම්ස් ආර්ට් ආයතන විදිහට පනමාලයගේ ඇඳුම් නිර්මාණය තුලින්. හොඳයි. ඉතින් එහෙමනම් අපි සුබ පැතුම් එකතු කරනවා ගෲම්ස් ආර්ට් එකට. thank you මියුසික් ටීවී අපිත් එක්ක කතා කරා. බොහොම ස්තුතියි. දකුණුලක දෙවන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපානි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් ප්‍රදර්ශනය 3 වෙනි දවසේ අපි එකතු වෙලා ඉන්නේ මියුසික් ටීවීත් එක්ක. ඉතින් මේ තවත් ප්‍රදර්ශන කුටියකට තමයි මේ යන්නේ අපි. Rare Beauty powered by Sachi. Rare Beauty ප්‍රදර්ශන කුටියට තමයි අපි ආවේ. hi hi. දැන් ඔයාද සචි? මම තමයි සචි. ඉතින් සචි ලස්සන
මනාලියකුත් මෙතනට අරගෙන ඇවිල්ලා තියෙනවා. හැමෝම දන්න කෙනෙක් ලස්සන මේ දවස්වල හැමෝගේ ආදරේ දිනාගත්ත කෙනෙක්. ඉතින් සචි කොහොමද මේ තඹපනිත් එක්ක එක්ස්පීරියන්ස් එක? මම හිතුවට වැඩිය ගොඩාක් ප්‍රතිචාර තියෙනවා. මම ඇඹිලිපිටිය කොළඹ දෙකම කරනවා. මම හිතුවා ගාල්ටත් එන්න ගාලෙන් ගොඩක් වැඩියෙන් ඇඹිලිපිටියට ඇවිල්ලා මට මේකප් කරගෙන ගාල්ලට එනවා. කොච්චර දුර වුණත් මම හිතුවා ඇඹිලිපිටියේ ඉඳලා ගාල්ලට ඇවිල්ලා තම්පන්නියත් එක්ක එකතු වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. ඉදිරියටත් තම්පන්නියත් එක්ක එකතු වෙනවා මම. බොහොම ස්තුතියි ඔබට. දැන් මේ සැලොන් එක ගැන කතා කරද්දී අම්මත් එක්කත් අපිට කතා කරන්න ඕනේ. අම්මා හැබැයි කාර්යබහුලයි නේද? හරි. මියුසික් ටීවී එක දිගටම එකතු වෙලා ඉන්න. අපි සූදානම් මේ වගේම මේ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් අයවත් ඔබට සමීප කරන්නට. තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය විවාහ මංගල ප්‍රදර්ශනය සමගින් අපි අත්වැල් බැඳගෙන ඉන්නේ. අපි ආවා සඳුලි ක්‍රියේෂන් එකට වසර ගණනාවක් පුරාවට අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වැඩ කටයුත්තත් එක්ක ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අයිබෝන්. අයිබෝන් මල්ලි. අපිට නම කියන්නකෝ. මම නදිෂානි ලියනගේ. හොඳයි. දැන් මේ තඹපන්නි වෙඩින් ෆෙයාර් එකත් එක්ක එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 6ක්. අවුරුදු 6ක්. අවුරුදු 6ක කාලය තුල මේ වැඩ කටයුත්තේ තියෙන මේ ප්‍රදර්ශනයේ තියෙන එක්ස්පීරියන්ස් කොයි වගේද? ඇත්තටම පළවෙනි අවුරුද්දේ අපි එකතු වෙන්නේ සාමාන්‍ය ව්‍යවසායකයෙක් විදියට. නමුත් අපි ගිය වසරේ සිට අනුග්‍රාහකත්වයක් දක්වමින් තඹපන්නි හා අත්වැල් බැඳගත්තා. මොකද ඇත්තටම කිව්වොත් තඹපන්නි කියන්නේ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට. අද බොහොමත් කාලය අඩුයිනේ. සියලු දේ ඉතා කෙටි කාලයක් තුල තමන්ගේ මංගල දිනයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරගන්නට පුළුවන් තැනක්. ඉතින් ව්‍යාපාර අරමුණු විදියට බැලුවොත් අපේ ව්‍යාපාරයටත් ඇත්තටම අත්වැලක්. මොකද ගාල්ලේ විතරක් නෙවෙයි මාතර දුර බැහැර පළාත් වලින් පවා තඹපන්නි හා අත්වැල් බැඳ ගන්නවා. ගනුදෙනුකාර බවතුන් රාශියක් අපිට හමු වුණා දුර බැහැර ප්‍රදේශවල පවා. එතකොට අපේ ව්‍යාපාරයේ නම ලංකාව පුරා ප්‍රචලිත වෙන්නටත් තඹපන්නි අත්වැලක් වුණා. ඉතින් අපි සාර්ථකයි නේද? අනිවාර්යෙන්ම. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අදහස් බෙදා හදා ගැනීම පිළිබඳව. තඹපන්නි ටීම් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම එදා ඉඳන් අද දක්වා පුරාවට වසර 6ක් ලෙන්ගතු කමින් ශක්තියක් වෙමින් අපිත් අත්වැල් බැඳගෙන මේ ගමන යනවා. ඉතින් තඹපන්නි ටීම් එක අපි අපේ වචනෙන් කිව්වොත් සුපර්. ඉතින් ඒ ලෙන්ගතු කමට බොහොමත් ස්තුතියි. තඹපන්නිත් එක්ක තව ඉදිරියට මේ ශාස්ත්‍රයේ දිගු කලක් රැඳෙන්නට සාර්ථකව ඉදිරියට යන්නට අපි දෙගොල්ලන්ටම ශක්තිය ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අයිබෝන් නම කියන්නකෝ. අයිබෝන් මම ෆාතිමා රහීම්. මාත් ඉඳගත්තා හෙන ආට් එකක් කරගන්න. රයිට්. ෆාතිමා අපිට කියන්න දැන් මේ මෙතන ප්‍රදර්ශන කුටිය විශේෂ වෙන්නේ මොනවටද? හෙනා සෝන් කිව්වට පස්සේ ඉතින් විශේෂ වෙන්නේ මොනවටද කියලා දන්නව? මොකක්ද ඇත්තටම තියෙන මෙතන තියෙන විශේෂත්වය කියන්නකෝ අපිට. මෙතන තියෙන්නේ නැචරල් ප්‍රොඩක්ට්ස්. අපිම හදලා අපිම ගානවා කිසිම කෙමිකල් එකක් නැතුව. හොඳයි. ඒක තමයි විශේෂත්වය සහ දැන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනාලියකගේ මේක අත හැඩ වැඩ කිරීමනේ කරන්නේ. දැන් කොච්චර විතර මේ ශාස්ත්‍රයේ අත්දැකීම් පළපුරුදු තියනවද? අවුරුදු 7ක් විතර තියෙනවා මෙයා. හොඳයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් තුලින් ඔයාට ලැබෙන බෙනිෆිට්ස් මොනවාද? හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අලුත් අත්දැකීමකුත් එක්ක තව කට්ටියට හඳුන්වලා දෙනවා. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙනවා. දැන් හෙන ආට් එකක් කරනවා කියන්නේ ලේසි නෑනේ. ටිකක් අමාරුයිනේ. මේක කරන්න විශේෂයෙන් මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ? ඉවසීම තියෙන්න ඕන කලින්ම. ඒකත් එක්කම හුරු වෙන එකත් එක්කම තමයි. ප්‍රදර්ශනය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. ගොඩක් අය හම්බුණා. ඒක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. සැලොන් ආලෝකයෙන් බරටම වැඩ මෙතෙන්ට ඇවිල්ලා නම කියන්නකෝ ආගේ. තරුෂි. තරුෂි. දැන් කොච්චර කැමතිද මේ හෙන ආර්ට්ස් වලට? මම බලාගෙන ගියා මට එන්න වෙලාවක් තිබ්බේ නෑ වැඩත් එක්ක. ඇත්තටම මම ගොඩක් කැමතියි. මේක ඇත්තටම ටැටූ එකක් වගේ. මම මේ කලාවට හරි කැමතියි. ඒක හින්දා තමයි දැන් මේක කරන්නේ. හරි. ඉතින් ප්‍රදර්ශනය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම ගොඩක් දේවල් ගොඩක් පැතිකඩ වලින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරන ඇවිත් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඇත්තටම කිව්වොත් එහෙම දකුණු ලක අති දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය මේ විදිහට පවත්වද්දී 10 වන වතාවට තමයි මේ විවාහ මංගල ප්‍රදර්ශනය මේ විදිහට පවත්වන්නේ. මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම සතුටුයි. මොකද 10 වෙනි වතාවට මේක පවත්වන්න අපිට ලොකු හයියක් වුණා හැමදේනම. එහෙම ගත්තම විශේෂයෙන් මතක් කරන කටිය ගොඩක් ඉන්නවා. ටික දෙන්නේ වචනෙන් කියන්න බෑ. ඇත්තටම සතුටුයි ආපු දුර ගැන සතුටුයි.
හොඳයි ඉතින් 10 වන සංවත්සරය මේ පාර සමරන්නත් පුළුවන්කම ලැබුණා. ඒ සංවත්සරයේ සැමරීමත් එක්ක ගොඩක් දෙනෙක් මේ වැඩ කටයුත්තට අත්වැල් බැඳගෙන හිටියා. මේ වැඩ කටයුත්ත කරද්දී විවිධ විදිහේ බාධක එනවනේ. ඒ බාධක එද්දී ඒවට කොහොමද මුහුණ දෙන්නේ කණ්ඩායමක් විදිහට? ඔක්කොම එකතු වෙලා ඒ එන බාධාට මුහුණ දෙනවා. එතකොට ඒක අපිට ප්‍රශ්නයක් එන්නේ මොකෝ කවුරු හරි අපිව අදින්න ගත්තොත් අපි අඩි දෙයක් ඉස්සරහට යනවා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවුරුදු 10ක් පුරාවට මේ වෙනකන් මේක කරගෙන එද්දී ඇයි දකුණු ලකට මේ වගේ විවාහ මංගල ප්‍රදර්ශනයක් පවත්වන්න ඕනේ කියලා හිතුනේ? කාගේද මේ අදහස? මේ අදහස ඇත්තටම ඩිලාන් අපි හැමෝම එකතු වෙලා ගත්ත එකක්. නර මේන්ලි ඩිලාන්ව තමයි මේකට අදහස යොමු කරේ. එතෙන්දී අපි හැමෝම එකතු වෙලා ඒකත් එක්ක අත්වල බැඳගෙන හැමෝටම ගියා. ඊට පස්සේ ඒ විදිහට අපිට ඕන වුණේ මේ දකුණු ලකින් එළියට යන වෙඩින්ස් එක ඩාල්ල කියන පරිශ්‍රම අත්ත ගන්න. හොඳයි දැන් මේක සාර්ථක වෙලා තිනවා. ඒ වගේම තමයි ඔබතුමාලා තෝරාගන්නෙත් මේ ප්‍රදේශයේ තියෙන හොඳම සේවාවන් ලබා දෙන ආයතන ටික. ඇයි එහෙම ඒ සේවාවන් ලබා දෙන ආයතන අමාරු නැද්ද තෝරගන්න? එතකොට ඇයි එහෙම තෝරගන්න කියන කාරණේත් අපි මතක් කරමු. ගොඩක් අමාරුයි ඒක තියදී නම්. ඒ කියන්නේ අපිට මෙතන සිලෙක්ට් කරගෙන මෙතෙන්ට එන කට්ටියට අපි දෙනවා හොඳ දේ. එතකොට මේ හොඳ ආයතන ඔක්කොම ටික අපිට සිලෙක්ට් කරගන්න ගියාම අපි හැම අවුරුද්දකම රිසර්ච් එකක් අයක් කරගෙන යනවා. ඊට පස්සේ ඒ අනුව තමයි අපි හැමදේම කරගන්නේ. හොඳයි. ඉතින් අපිව බලන අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? අපි ඊළඟ ඉවෙන්ට් එක ළඟදිම කරනවා ආයි. අපි ඒකට හැමෝටම සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ වගේ ගාලු පුරවරය වෙනුවෙන් දකුණු ලක වෙනුවෙන් මේ වගේ දේවල් කරනවා වගේම මුළු ලංකාවම ආවරණය වන පරිදි බොහෝ දේවල් තවත් කරන්න මේ මහජනතාව වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි විශ් කරනවා ටීම් එකටම. බොහොම ස්තුතියි. අපි ආවා ජෙට්වින් එකට. ජෙට්වින් ලයිට් හවුස් ගාල්ලේ තියෙන තවත් සුප්‍රසිද්ධ හෝටලයක් ජෙට්වින් ලයිට් හවුස්. ආයිබෝවන්. කියන්නකෝ ඔබේ නම? මගේ නම චතුර ගුණතිලක. චතුර මහත්මයා කොහොමද ජෙට්වින් ලයිට් හවුස් එක්ක මේ එක්ස්පීරියන්ස් එක තඹපණි ප්‍රදර්ශනයත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ? දැන් මේ ප්‍රදර්ශනයේ 3 වෙනි දවස කොහොමද සාර්ථකයිද? කොහොමද එක්ස්පීරියන්ස් එක? අනිවාර්යෙන් ඔව්. අද ඇත්තටම කියනවා නම් ඊයේ සිකුරාදා හොඳ ක්‍රවුඩ් එකක් හිටියා. අදත් බලාපොරොත්තු වෙන හොඳ ක්‍රවුඩ් එකක් එයි කියලා. ඇත්තටම අපිට ගොඩක් ඉන්ක්වයරිස් තියෙනවා. ඉතින් කන්ෆර්ම්ස් වෙඩින් ප්‍රමාණයකුත් නම්බර්ස් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් අද දවස් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා තව පොර ඉන්ක්වයරි ලැබෙයි කියලා. ඉතින් මියුසික් ටීවී අපිට කියන්නකෝ තඹපන්නි වෙඩින් ඇන් ඉවෙන්ට් මැනේජ්මන්ට් මේ 10 වෙනි ප්‍රදර්ශනයේනේ මේ ප්‍රදර්ශනයත් එක්ක ඔබ එකතු වෙන්නේ කීවෙනි වතාවටද කොහොමද මේ එක්ස්පීරියන්ස් එක? අපි මේ එකතු වෙන්නේ දෙවෙනි වතාවට ඇත්තටම හොඳයි. හොඳට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන ඉදිරියටත් මේ විදිහටම කරයි කියලා. ඉදිරියටත් අපේ සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි. එහෙමනම් සුබ පැතුම්. අපි තවත් කෙනෙක් එක්ක කතා කරන්න යන්න හදන්නේ. එතකන් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා අපිත් එක්ක මේ මියුසික් ටීවී සැලෝන් හැඩකාරී ආයිබෝවන්. අයිවන්. ඉතින් සැලෝන් හැඩකාරියත් ඔන්න තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා තියෙනවා. කොහොමද මේ අත්දැකීම ඔබට? ඇත්තමයි හොඳ අත්දැකීමක්. මමත් අවුරුදු ගානක් තඹපන්නිත් එක්ක එකතු වෙලා හිටියා. අපිට මේකෙන් ලොකු පිටිවහලක් වුණා. අපේ බියුටි කල්චර් ශේෂ්ත්‍රයට ලොකු මේ අත්වැලක් සහ ඉනිමගක් වුණා කියලා මම කියනවා මේ තඹපන්නි වෙඩින් ෂෝ එක. හොඳයි. ඉතින් ඔන්න තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන තවත් ස්ටෝල් එකක් තමයි මේ සැලෝන් හැඩකාරී කියලා කියන්නේ. ඔබට සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි. අපි තවත් තැනකට යමු. මේ පැත්තේ මේ තමයි වැලිගමුවේ මැරියට් රිසෝට් ඇන්ඩ් ස්පා ස්ටෝල් එක. ඉතින් මෙතන ඉන්නවා දෙන්නෙක් අපි යාලත් එක්ක කතා කරමු. හායි. හායි අයිබෝවන්. කියන්නකෝ ඔයාගේ නම? ඔවිනි. ඔවිනි. ඔයාගේ නම? මම ඉමේෂ්. ඉමේෂ්. ඔවිනි ඉමේෂුයි තමයි මෙතන ඉන්නේ. ඉතින් කියන්නකෝ මියුසික් ටීවී අපිට කොහොමද මේ තඹපන්නි වෙඩින් ෆෙයා එකත් එක්ක ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කියලා? ඔව් ඇත්තටම මුලින්ම තෑන්ක් කරන්න ඕනේ අපිට මේ ඔපචුනිටි එක ලබා දුන්නට. මේ අපේ පළවෙනි වතාවනේ මේ අපි කීප වතාවක්ම තඹපන්නි වෙඩින් ෆෙයා එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක හතරවෙනි වතාව අපි වෙඩින් ෆෙයා එකත් එක්ක සම්බන්ධ වෙන මේක ලොකු ඔපචුනිටි එකක් අපිට ඇත්තටම හම්බ වෙන අපි ටාගට් කරන අපේ ඒරියා එකට ටාගට් කරන අපේ මාකට් එකට ටාගට් කරන මාකට් එක අපිට හම්බ වෙන්න පුළුවන් ලොකු ඔපචුනිටි එකක්. ඇත්ත වශයෙන්ම thank you අපිට මේකට පාටිසිපේට් කරන්න අවස්ථාව ලබා දුන්නට. හොඳයි. දැන් වැලිගම බේ මැරියට් රිසෝට් සිස්ටර් හොටෙල් එකත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා ෂෙරටන් කොස්කොඩ. මේ තරම් විශ්වාසකින් තඹපන්නිත් එක්ක එකතු වෙන්න මොන වගේද ඔබලගේ පහුගිය එක්ස්පීරියන්ස් එක?
එක පාරක් අපේ බ්‍රයිඩල් ෂෝ එකක් තිබ්බ අපේ හොටෙල් එකෙන්ම ඕගනයිස් කරපු තඹ පන්න එකත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකත් එක්ක අපිට හම්බෙලා තියෙන පසුගිය අත්දැකීම් ඒ ඉවෙන්ට්ස් අපිට ගොඩක් කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒ සක්සස් එකත් එක්ක අපිට ලොකු විශ්වාසයක් තියෙනවා තඹ පන්න ඉවෙන්ට් එකෙන් අපිට ඉස්සරහටත් ඒ විදිහටම ඉවෙන්ට්ස් ගොඩක් අපිට ලැබෙයි කියලා. ඒ විශ්වාසය මත තමයි ඉතින් එකතු වෙලා ඉන්නේ. හොඳයි. ස්තුතියි අපිත් එක්ක කතා කරාට. right thank you. දකුණුලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපනි වෙඩින් ෆෙයා එකේ අපි තවත් තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තවත් ප්‍රදර්ශන කුටියකට සැලොන් ටොප්පින් ප්‍රදර්ශන කුටියට ඊ අධිපතිතුමිය ඉන්නවා. අපි ඈත් එක්ක කතා බහ කරමු. අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් කියන්නකෝ ඔබේ නම? මම ඉනෝකා රස්සාදරි වේරගොඩ. ඉනෝකා රසාදරී වේරගොඩ. දැන් අපිට ආරංචි විදිහට ඔබ සම්මානනීය රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් කොහොමද මේ තඹපනිත් එක්ක අත්දැකීම? ඔව් ඇත්තටම කියනවා නම් මට සතුටුයි ඇත්තටම. මම හිතන්නේ කාලගුණය හරස් වුණත් අපිට මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා ඇත්තටම. සතුටු වෙන්න පුළුවන් විදිහට හැමදේම වෙලා තියෙනවා. හොඳයි. ඔන්න අපි ඈත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්න මේ පරිභෝගිකයන් එක්කත් පොඩ්ඩක් කතා කරමු. ආයිබෝවන්. ඔයවා. නම කියන්නකෝ? අශාන්. එළිය වහිනවා. ඒ වුණාට වැස්ස හරියන්නේ නැහැ. අපි වෙඩින් එක ගන්න ඕනේ නේද? ඔව් ඒක තමයි. ඉතින් අශාන් කොහේ ඉඳලාද ආවේ? මං අහංගම. අහංගම ඉඳලා. ඔබේ නම කියන්නේ? රශීලා. ශශිකා. රශීලා. රශිලා කොහෙද? ඉමදුව. ඉමදුවේ. ඉතින් දැන් වෙඩින් එක මේ අවුරුද්දේද ලබන අවුරුද්දේද? ලබන අවුරුද්දේ. ඒකට ඕන කරන සේවාවන් දැන් මේ වෙනකොට කීයක් විතර මෙතනින් හිතාගත්තද? තාම යන ගමන්ද? තාම යන ගමන්. තාම යන ගමන්. හොඳයි. ඉතින් එහෙමනම් සුබ පැතුම්. හරි thank you. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු. තව ගොඩක් අය ඉන්නවා මේ ප්‍රදර්ශන කුටි වලට යන ගමන්. ඒ අය සෝදානම් එයාලගේ විවාහය ලස්සන කරගන්න සේවාවන් රැසක් මේ ස්ථානයේ ලබා ගන්න. තව තැනක් තියෙනවා අපි පොඩ්ඩක් කතා කරමුද එතනත් එක්ක. අපේ විවාහ මංගලෝත්සවයේ දවසේ යෙහෙලියක් වගේ අපිව සරසන්න පුළුවන් කෙනෙක් ගාවට යෙහෙලියක් වගේ මාව නෙමේ මනහලියන්න. ඉතින් හයිබෝන් නම කියන්නකෝ. හයිබෝන් මං ඉනෝකා මාසකෝරාව. හොඳයි. අපි සැලොන් යෙහෙලියකට තමයි ඇවිල්ලා ඉන්නේ. සැලොන් යෙහෙලියකේ මොන වගේ සේවාවක්ද සේවාදායකින්ට ලැබෙන්නේ? ඔව් දැන් අපි මේ තඹපන් ඉවෙන්ට් එකේදී අපේ ඔක්කොම පැකේජස් වල මිල ගණන් ගොඩක්ම අඩු කරලා තමයි දීලා තියෙන්නේ. ඉතින් අද ගොඩක් අය ඒ වගේම කලින් දවස් දෙකේත් කට්ටිය ආවා කතා කරා මේ මං හිතනවා මේ අපි ලොකු කස්ටමර්ස්ලා ගොඩකට මේ තඹපන් ඉවෙන්ට් එකේ කතා කරා කියලා. හොඳයි. මේ කීවෙනි වතාවද තඹපන්ටි මේ වෙඩින් ෆෙයා එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මේ පළවෙනි වතාව මේ ගොඩක් කල් ඉඳන් හිතියා කරන්න ඕනේ කියලා මේ පාර තමයි හිතුවේ කරනවමයි කියලා. ඒ වගේම තමයි දැන් අපි දකිනවා මේ ප්‍රදර්ශන කුටි ගත්තොත් එහෙම සැලොන්ස් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් රූපලාවන්‍ය ආයතන ගොඩක් තියෙනවා. සැලොන් යෙහෙලියකේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි විශේෂත්වය කියන්නේ අපි ගොඩක්ම මේ මං හිතනවා අපි මිල ගණන් ගොඩක්ම අඩු කරලා මේ කස්ටමර්ස්ලට අද දෙන එක තමයි මම ලොකුම විශේෂත්වය කියලා කියන්නේ. අපි ලස්සනට මනමාලියෝ හැඩ කරනවා. අදත් අපි අන්දලක් තියෙනවා මනමාලියෝ මෙතන ගෙනල්ලක් තියෙනවා. මං හිතන්නේ හොඳ සේවාවක් දෙනවා කියන මට්ටමේ තමයි අපි ඉන්නේ. මියුසික් TV අපි අද ඇවිල්ලා ඉන්නේ ගාල්ල තඹපන්නි වෙඩින් ඇන් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය සංවිධානය කරන තඹපන්නි වෙඩින් ෆෙයා විත් අරලිය බීච් ප්‍රදර්ශනයට. ඉතින් දැන් මගෙත් ඇඳුම් මාරු වෙලා තියෙන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේ ෂෝ එකට තමයි දැන් අපි ලෑස් වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මට හම්බ වුණා සැලොන් බොනිතා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තීක්ෂණී කාර්යවසම් මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් කියන්නකෝ තඹපන්නි දැන් මේ 10 වෙනි ප්‍රදර්ශනය මුල ඉඳලම හිටපු කෙනෙක් විදිහට මේ ඉවෙන්ට් එක ගැන සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයට මේ ලැබෙන සපෝට් එක ගැන මොකද හිතෙන්නේ? මම හිතන්නේ එකම වෙඩින් ෆෙයා එක සදර්න් ප්‍රොවින්ස් දකුණට තියෙන එකම වෙඩින් ෆෙයා එක තඹපන්නි වෙඩින් ෆෙයා. තඹපන්නියේ සම්පතක් විදිහට තමයි මම දකින්නේ. අපි කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා දැන් අවුරුදු 10ක් තිස්සේ බොහොම ලස්සන වැඩක් කරනවා. ඇත්තටම මම හැමදාමත් කිව්වා මම ආපු විදිහත් ඉතින් හැම පාරම වගේ අපිත් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්ක සුහදව කටයුතු කරනවා සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩ පිරිසකට මෙතන අවස්ථාවක් ලැබිලා තියෙනවා හන්සි. තමන්ගේ ආයතනය එළියට ගේන්න තමන්ගේ ආයතන වලින් හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිසස් මොනවද වට්ටම් සහිත මිල ගණන් මොනවද එතකොට එන මිනිස්සුන්ට උනත් දැනගන්න පුළුවන් මේ වගේ ආයතන මේ ගාල් ඇතුළත තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දෙයක් මේ තඹපන්නියෙන් කරලා තියෙනවා. මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකටම වෙඩින් වෙන්ඩර්ස් කියන ඉන්ඩස්ට්‍රි එකටම මංගල සැපයුම් කරුවන්. වෙඩින් වෙන්ඩර්ස් කිව්වොත් චුට්ටක් වෙනස්නේ. මංගල සැපයුම් කරුවන් සියලු දෙනාටම
වෙනස් විදිහේ දෙයක් දීලා තියෙනවා සහ හොඳ සපෝට් එකක් දීලා තියෙනවා කියලා කියන්න කැමතියි. හොඳයි හැම අවුරුද්දකම අපි දැක්ක මේ ප්‍රදර්ශනය තුළ ඔබ ඉන්නවා සහ කැපී පෙනෙන කෙනෙක් නේ කොහොමත් මේ දකුණු ලක විතරක් නෙමෙයි මුළු ලංකාවේම මේ වගේම ලෝකෙත් සම්මාන දිනාගත්ත කෙනෙක් විදියට ඔබ ඉතින් මොකද කියන්නේ මියුසික් ටීවී බලාගෙන ඉන්න අයට? ඔව් මියුසික් ටීවී බලන් ඉන්න අයට කියන්න ඕන විශේෂයෙන්ම මම මේ ටීම් එකම හොඳටම දන්නවා. ඒ වගේම දකුණේ තියෙන මේ දැවැන්තම ප්‍රදර්ශනය එන්න අපිත් එක්ක එකතු වෙන්න හැම පාරම වගේ මම හිතන්නේ මේක තමයි අද තමයි අවසාන දවස. මම දැක්ක ඇත්තටම ලස්සන බ්‍රයිඩල් කීපයක්ම ගෙනල්ලා තියෙනවා. ඇත්තටම හන්සි මම පස්සට ගියාපහු මම දැන් අවුරුදු 22ක් වෙනවා ෆීල්ඩ් එකට. ඉතින් ඇත්තටම කියනවා නම් ගාල්ලේ යම් කිසි දෙයක් මම කරා කියලා මට බැලුවාම සතුටක් හිතෙනවා. ඔයාටත් මතක ඇති අපි පටන් ගන්නකොට හිටියේ කොහමද? දැන් මෙතන ඉන්න අය කොච්චරක් දියුණු වෙලාද කියලා ඇත්තටම සතුටුයි. ඒ වගේම මෙතන ඉන්න සියලුම දෙනාටම සුබ පතන්න මම කැමතියි. හොඳයි බොහොම ස්තුතියි ඔබට. එමනම් මියුසික් ටීවී එක දිගටම එකතු වෙලා ඉන්න. දැන් මගේ ඇඳුනුත් මාරු වෙලානේ තියෙන අපි තවත් තැනකට යමු. එතනට ගිහිල්ලා බලමු එතන කවුද ඉන්නේ කියලා. ගාල්ල තඹපනි වෙඩිනෑන් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය දසවන වරටත් සංවිධානය කරන දකුණු ලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් ප්‍රදර්ශනයත් එක්ක අපි එකතු වෙලා ඉඳද්දී ප්‍රදර්ශනයත් එක්ක එකතු වුණු මේන් ස්පොන්සර් කෙනෙක් තමයි මේ සැලොන් මොආනා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුක්ෂානි තාරිකා අයබෝවන්. ඉතින් රුක්ෂානි කියන්නකො කොහොමද තඹපන්නිත් එක්ක මේ ගමන? ඇත්තටම ගොඩක් හොඳයි. මම දෙවැනි පාරට තමයි තඹපන්නි වෙඩින් ෆෙයාර් සමග සම්බන්ධ වෙන්නේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් විදියට. පළවෙනි වතාවේදී මට ලැබුණු හොඳ ප්‍රතිචාර නිසා තමයි මම දෙවැනි වතාවටත් සම්බන්ධ වෙන්නේ. හොඳයි. දැන් ඒ සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම හිතුවේ නැති විදියට මගේ සැලොන් මොආනා කියන නම දැන් ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඇත්තටම මේ ගැන ගොඩක් සතුටුයි. හොඳයි. ඉතින් එහෙමනම් සැලොන් මොආනා වෙතට අපි මියුසික් ටීවී විදියට සුබ පැතුම් එකතු කරනවා. මමත් මියුසික් ටීවී එකට සුබ පැතුම් එක් කරනවා. මොකද තඹපන්නිත් එක්ක හැමදාම මේ විදියට එකතු වෙලා ඉන්න එකට බොහොම ස්තුතියි මියුසික් ටීවී. හොඳයි. ඉතින් එහෙමනම් ආදරණීය ඔබට අපි ආරාධනා කරනවා මියුසික් ටීවී පියෝ ටීවී නාලිකා අංක 15 නරඹන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් ප්‍රදර්ශනය ඔබට YouTube ඔස්සේත් බලන්නට පුළුවන්කම තියෙන බව අපි මතක් කරනවා. තඹපන්නි දසවන ප්‍රදර්ශනයත් එක්කයි අද මියුසික් ටීවී අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා සංජුලා. සංජුලා කියන්නේ තඹපන්නි ප්‍රදර්ශනවල අපි නිතරම මේ වේදිකාව තුළ දකින කෙනෙක්. ඉතින් සංජුලා කොහමද? හොඳින් ඉන්නවා. තඹපන්නි කියන්නේ ඉතින් අපිට නුහුරුණු පුරුදු තැනක් නෙමෙයි. අර කිව්වත් වගේම අවුරුදු ගාණක් තිස්සේ අපි මෙතනට එනවා. ඒ වගේම බොහොම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියන් ශිල්පීන් අපි මුණ ගැහෙන ඔවුන්ගේ දක්ෂතා අපි අගයනවා. ඒ වගේම තමන්ගේ මංගල සිහිනය සැබෑ කරගන්න බොහෝ දෙනෙක් මෙතනට එනවා. ලස්සන දේවල් බලාපොරොත්තු වෙයි. මං හිතන්නේ ඒකට බොහොම හොඳ තෝතැන්නක් තමයි තඹපන්නි කියන්නේ. මේ පැත්තේ ඉන්නවා මංගලම් නිලම ඇඳුම් ගයාන් කෝකිල නිලම කෙනෙකුත් ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා ලස්සනට උඩ රට මනමාලයෙක් විදිහට. අයබෝවන් ගයන්. අයබෝවන්. ඉතින් කියන්නකො තඹපන්නිත් එක්ක දැන් වසර කිහිපයක් තිස්සේ ඔබත් එකතු වෙනවා. තඹපන්නියෙන් ඔබට මේ ලැබුණු අවස්ථාව ගැන ඔබ මොකද කියන්නේ? ඇත්තටම සෑහෙන්න වටිනවා. මොකද මේ වගේ කස්ටමර් බේස් එකක් ඉන්න මම හිතන්නේ දකුණු පළාතේ තියෙන ලොකුම වෙඩින් ප්ලෑනින් සර්විස් එක. ඒ වගේම තමයි මේ මෙතෙන්දී අපිට විවිධාකාරයේ කස්ටමර්ස් හම්බ වෙනවා. කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට අපේ ප්‍රදර්ශනාගාරයේදී කරන්න බැරි දේවල් ගොඩක් අපිට මෙතෙන්දී කරන්න පුළුවන්. ඒතකොට යාළුවට තියෙන ප්‍රශ්න. ඒතකොට අපිට මෙතෙන්දී සාමාන්‍යයෙන් අපි ෂොප් එකකදී අපිට මේ වගේ ලයිව් ඩ්‍රෙසින් එකක් දෙන්න සෑහෙන අමාරුයි. ඒතකොට වෙඩින් එකක් කරන්න මොනවා. දැන් මේ වගේ තැනකදී එයාට ඇවිල්ලා මේක ඇත්තටම බලා ගන්න පුළුවන්. මේ කොහොමද මේ ටික එන්නේ? කොහොමද ඩ්‍රෙසින් එකක් එන්නේ? කොහොමද Tamanට කැමති විදිහේ නිලම කිට්ටයක් තෝරගන්නේ? ඒතකොට මට මොන වගේ දේවල්ද මැච් වෙන කලර්ස් මොනවද ඔය හැමදේම බලා ගන්න පුළුවන්. ඒ නිසා ලොකු දෙයක් ඒ කියන්නේ මේ වගේ තැනක් හදපේකට අපි ස්තුතිවන්ත වෙනවා තම්පන්නියකට. හොඳයි ගයන්. එහෙනම් අපි සුබ පැතුම් එකතු කරනවා ඔබට. සුබ පැතුම් කරනවා. හොඳයි. ඉතින් එහෙමනම් අපි මේ පැත්තට යනකොට අරලිය ෆ්ලෝරා හරිම ලස්සන මල් සැරසිල්ලක් ඔබ දකිනවා. ඉතින් මේ වගේ ලස්සන මල් සැරසිල්ලක් ඔබේ විවාහ මංගල උත්සවයට ඔබ කැමති නම් එකතු කරගන්න පුළුවන් අරලිය ෆ්ලෝරාවේ තියෙන මේ වෙලාවේ කාර්ය මණ්ඩලය කාර්ය බහුලයි. අපි පොඩ්ඩක් ඒ අයට ඩිස්ටර්බ් කරලා කතා කරමු නේද? කමක් නෑනේ. Excuse me. Hi, අයබෝවන්. අයබෝවන්. නම මොකක්ද? චතුරංග. චතුරංග කොහේ ඉඳලාද ආවේ? හික්කඩුවේ. හික්කඩුවේ ඉඳලා. චතුරංග දැන් වෙඩින් එක ළඟද මේ අවුරුද්දේද ලබන අවුරුද්දේද? ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ. එතකොට දැන් අරලිය ෆ්ලෝරා පැකේජ් එක ගන්න තමයි මේ බලන්නේ නේද? තාම කතා කරන ගමන්ද? ඔව් නෑ අරලියත් එක්ක හොඳ වැඩක් කරන්න හදන්නේ. අරලියත් එක්ක හොඳ වැඩක් කරන්න හදන්නේ. ඉතින් අපි අරලිය ෆ්ලෝරා
අපේ සමාජිකයත් එක්කත් කතා කරමු. අයිබෝවන්. අයිබෝවන්. නම කියන්නකෝ. මම රවිදු. රවින්දු. දැන් හරින්ද්‍ර පුෂ්ප කුමාර මහත්මයා අදත් කාර්යබහුලද? අදත් කාර්යබහුලයි. අදත් වෙඩින් තියෙන හෙටත් වෙඩින් තියෙන ඒක නිසා හොයාගන්න නෑ අතරම. හරි. ඉතින් කියන්නකෝ තඹපණි ප්‍රදර්ශනයේ මේ අත්දැකීම කොහොමද අරලිය ෆ්ලෝරා වෙතට? ඇත්තරම මේ අපිට හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා පාරිභෝගිකයන් වෙත. ගිය පාරත් එහෙම මේ පාරත් එහෙම අපි ඉදිරියට බලාපොරොත්තු වෙන තඹපන්නි සමග මේ වගේ දෙයක් කරන්න.